වැරදි කරන්නේ. දැන් අද ඉඳලා අපි අපායට බය වෙන්න ඕනේ. අපාය කියන එක තියෙනවා. දැන් ඔයත් හිතයි මේ හාමුදුරුව අපාය තියෙනවා කියනවා. මොකද්ද මේකට ඉදිරිපත් කරන සාක්ෂිය? මම සාක්ෂි දෙකක් ඉදිරිපත් කරනවා. පළවෙනි සාක්ෂිය තමයි 1969 වසරේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ වෙච්ච සත්‍ය සිද්ධියක්. මේ සිද්ධිය තියෙන්නේ හේනපිටිගෙදර ඥානසිංහ හාමුදුරුවන්ගේ ගැටලු තැන් කියන පොතේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියවලා බලන්න පුළුවන්. ඒක තියෙන්නේ මෙහෙමයි. ඒක මිනිස්සෙක් මුස්ලිම් මිනිස්සෙක් හදිසියෙම යනවා. ඒගොල්ලන්ගේ සිරිතක් තියෙනෝනේ මැරිච්ච ගමන් වලදාන ගෙනියනෝනේ. වලදාන ගෙනියනකොට මේ මිනිස්සු නැගිටිනවා. ඔක්කොම මිනිස්සු ටික දුවනවා. දුවන්නේ නැද්ද ඉතින් වලදාන ගෙනියන මිනිස්සු නැගිට්ටාම දුවන වෙන මොනව කරන්නේ? හැබැයි එක වෛද්‍යවරයෙක් එතන නවතිනවා. එයා යත් එක්ක කතා කරනවා. කතා කරලා මොකද උනේ? එතකොට කියනවා දෙන්නෙක් ආවා. ඇවිල්ලා අත් දෙකෙන් අල්ලගත්තා. භයානක පෙනුමක් තියෙන දෙන්නෙක්. අත් දෙකෙන් අල්ලගෙන මාව අලුක්. එයා මගේ දිහා බලලා කිව්වා මෙයා නෙවෙයි කියපු එක්කෙනා අරගෙන එන්න කියලා. එතකොට මට හැරුණා. ඒ ආපු දෙන්න කවුද? යම රජුරාන්ගේ නියෝජිතයෝ. අපි ඒගොල්ලන්ට මේ දහමේ වචනයක් තියෙනවා යමපල්ලෝ. යමපල්ලන්ටත් වරදින බව මම තේරුම් ගත්තේ එදා. යමපල්ලන්ට ගේන්න කියලා දෙන වෙන එක්කෙනෙක්. යමපල්ලෝ ගිහිල්ලා යම රජුරන්ට ඉදිරිපත් කරලා තියෙන්නේ තව එක්කෙනෙක්. ඔය යමපල්ලෝ ගැන සාහිත්‍යයේ විස්තර තියෙනවා. ඒ දෙන්න යම රජ දෙකළු යම රජු ළඟ තියෙන්නේ. කවුද මේ යම රජු කියලා කියන්නේ? යම රජු කියන්නේ ප්‍රේතෙක්. නිකම්ම ප්‍රේතෙක් නෙවෙයි, ප්‍රේත රජෙක්. ඇයි අපායේ යම රජුරන්ට විතරක් රජකම හම්බ වෙලා තියෙන්නේ? අපායේ වුණත් රජ වෙන්න බෑ පිනක් නැත්තම්. යම රජු ප්‍රේතෙක් වුණාට පිනක් කළා තියෙන නිසා අපායේ ගියත් රජ. ඒක තමයි ඇත්ත. අපායේ රජුරුවොත් පින් කළා තියෙන්න ඕන නැත්තම් අපායේ රජ වෙන්න බෑ. දැන් ඔය යම රජුගේ චාරිත්‍රයක් තියෙනවා. යම රජුරන්ට ඉන්නවලු හොඳ ලේකම් කෙනෙක්. බලන්න මේ සාහිත්‍යයේ කොච්චර විස්තර තියෙනවද කියලා. යම රජු පසළොස්වක පෝය දවසට, අමාවක දවසට, පුර අටවක දවසට, අව අටවක දවසට ලේකම්ට නියෝග කරනවලු තමුස යන්න ඕන මනුස්ස ලෝකෙට. ගිහිල්ලා මිනිස්සු කරන ඔක්කොම ටික ලියන්න ඕනේ. ලියලා වෙන වෙනම ෆයිල් එක ගානේ හදලා එක එක්කෙනාට ගෙනලා මෙහෙ තියලා තියන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? මනුස්ස ලෝකෙට. ඒවල දැන් ඔයත් ගැනත් විස්තරේ එහි ඇති. නම, ගම, දුරකථන අංක ඔක්කොම ටික දාලා, ඒ ලිපිනය දාලා වෙනම වාර්තාවක් හදලා තියෙනවා. ඔය වාර්තාව අපායේ යම රජුරුවන්ගේ ලේකම් ළඟ තියෙනවා. දැන් මිනිස්සු අපායට යනවනේ. ඊළ බොරු කියන පටන් ගත්ත ගම යම රජුරණ තේරෙනවා බොරු කියනකොට. මොකද යමයා බොරු කියන්නේ නැහැ. යමයා හොඳ කෙනෙක්. බොරු කියන්නේ නැහැ. එතකොට යමයාට බොරු කියාගෙන එන බව දැනෙච්ච ගමන් යමයා කාටද කතා කරන්නේ? ඈ? ලේකම්ට කතා කරනවා. ලේකම්ට කතා කරලා පෙන්නලා කියනවා මෙයාගේ වාර්තාව මට අරගෙන එන්න. දැන් අපාය කියලා කියන්නේ ජූරි සභාවක්. විනිශ්චය සභාවක්. ඉන්නෝ දඬුවම් දෙන්න ගෙනාපු අය පැත්තකින් ගෙනල්ලා තියෙනවා. යමපල්ලෝ බලාගෙන ඉන්නවා. ලේකම් වාර්තාව අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා දින වකවානුත් එක්ක කරපුවා ඔක්කොම කියෝගෙන යනවා. දැන් ඉතින් ලෝදිය බොන්න ඕනේ නැහනේ. අර ටික ඇහුවාම ඇතිනේ. තමුන්ගේ ජීවිතේ කරපු ඔක්කොම ටික කියනවා. කවුරුද ඉස්සරහද කියන්නේ? යම රජු ඉස්සරහ. දැන් ඔක අහගෙන ඉන්නකොට මොකක් හිතෙනවද? අනේ මං කරගත්ත ගොන්කමක්. මේවා මම හිතුවේ මේවා කවුරුවත් දන්නේ නැහැ කියලා. බලාගෙන යනකොට යම රජුරන්ගේ ලේකම් ඔක්කොම ටික ලියලා වාර්තාවකුත් හදලා යම රජුරන්ට ගිහින් දීලා දැන් තමයි දැනගන්නේ. යම රජු දැන් නිහඬ වෙනවා. තූෂ්ණී භූත වෙනවා. යම රජු නිහඬ වෙන විටම යමපල්ලෝ දන්නවා දැන් හරි. යම රජු මුකුත් කරන්නේ නැහැ. බලන්න මේ සාමාන්‍යයෙන් යම රජුරු අතවත් තියන්නේ නැහැ මේ සත්‍යයන්ට. මොකද හරි කාරුණිකයි. යම රජුරුවත් සංවේදී. අන්තිමට බලන්න මේ ටික කියවලා අන්තිමට කියන්නේ මොකද්ද කියන්නේ? යම රජුරුවත් හරි සංවේදී කෙනෙක්. එතකොට අර යමපල්ලෝ දෙන්න ඇවිල්ලා පංචවද දෙනවා අර මිනිහයාට. පංචවද දෙනවා කියලා කියන්නේ මුලින්ම අතක් අරගෙන එළියට ඇදලා ඒ අතට රත් වෙච්ච ගිනි උලක් තියලා අත පුච්චනවා. අත් දෙක පුච්චනවා. කකුල් දෙක පුච්චනවා. හදවතට ගිනි යන් වෙන උලකින් අනිනවා. පංචවද දෙනවා. ඊට පස්සේ ඔළුවෙන් හිටවනවා. වෑයක් තියෙන වෑය කියන්නේ අර පොල් ගස් එහෙමයිනේ. ඒ වගේ ගිනිගෙන දැවෙන වෑයක් අරගෙන කකුල් දෙකේ ඉඳන් ඔළුව දක්වාම හැගෙන යනවා.
ඊට පස්සේ කකුල් දෙකෙන් හිටවනවා. ඔළුවේ ඉඳන් කකුල් දෙකට ආයි වෑයෙන් ඇහැගෙන යනවා. මහණෙනි සත්වයාගේ පව නිසා මේ මොන වද බන්ධන වලට ලක් කළත් මැරෙන්නේ නැහැ. පව ගෙවෙනකම්ම ඉන්නවා. බලන්න මැරෙන්නේ නැවත සමාජයේ දැකලා නැද්ද සමහර මිනිස්සු ඉන්නෝ බුදුම පවක් ගෙවන්නේ. මේ මැරෙන්නෙත් නැහැ. ඇයි ඒ පව ගෙවල ඉවර වෙන්න ඕන? දැන් ඔය වද බන්ධන වලට ලක් කරනවා. ඔය වද බන්ධන වලට ලක් කරලා ඉවර වෙච්ච ගමන් යමපල්ලෝ මෙයාව දානවා මහනිරයට. මහනිරයේ ස්වභාවය යොදුන් 100ක් දිගයි, යොදුන් 100ක් කුසයි, යොදුන් 100ක් පළලයි. නැගෙනහිරින් පත්තු වෙන ගිනිදැල යොදුන් 100ක් ගිහිල්ලා බටහිරින් ඉවර වෙනවා. බටහිරින් එන ගිනිදැල යොදුන් 100ක් ගිහිල්ලා නැගෙනහිරින් ඉවර වෙනවා. උතුරෙන් යන ගිනිදැල යොදුන් 100ක් ගිහිල්ලා දකුණෙන් ඉවර වෙනවා. උඩින් එන ගිනිදැල යොදුන් 100ක් ගිහිල්ලා යටින් ඉවර වෙනවා. මුළු මහනිරයම එකම ගිනි ගොඩක්. දැන් මේ සත්වයා මේ පව් කළ සත්වයා යමපල්ලෝ උස්සලා දානවා අරකට. ගින්නකට දාපු ගමන් මොකද කරන්නේ? ගින්නෙන් බේරෙන්න දුවනවා. යොදුන් කීයක් දුවනවද? යොදුන් 100ක් දුවනවා. යොදුන් 100ක් දුවනකොට ඊට පස්සේ කරන්නේ යොදුන් 100 දුවලා ඉවර වුණාම දැන් ඉන්නේ උතුරෙන් දුවන්න පටන් ගත්තා නම් කොයි පැත්තේද ඉන්නේ? දකුණේ ඉන්නේ. යමපල්ලෝ කරන්නේ නැවත උතුරු පැත්තේ ඇවිල්ලා දොරක් විවෘත කරනවා. එතකොට අර දකුණේ ඉන්න සත්වයාට මොකද්ද පේන්නේ උතුරු පැත්තේ? නිදහස පේනවා. ආය යොදුන් 100ක් කොහෙද හොයන්නේ? මොකක් හොයාගෙනද දුවන්නේ? ආය නිදහස හොයාගෙන දුවනකොට යමපල්ලෝ ඒ දොර වහනවා. බහැලා දකුණෙන් විවෘත කරනවා. දැන් බලන්න මේ ගින්නට පිච්චෙනවා. නිදහස හොයාගෙන දුවනවා. හැබැයි මැරෙන්නේ නැහැ. ඒක තමයි පව. ආයේ නැගෙනහිර පැත්තෙන් දොරක් විවෘත. එතකොට මේ සත්වයා මොකද කරන්නේ? නැගෙනහිරට ආය යොදුන් 100ක් දුවනවා. ඊට පස්සේ ඒ දොර සත්වයා ලං වෙනකොටම ආයි වහනවා. වහලා වෙලා අනිත් පැත්තෙන් විවෘත කරනවා. දැන් බලන්න විශාල මුලාවකට අහු වෙලා දුවනවා. පිච්චි ජීවත් වෙනවා. ඒක තමයි දුක. දැන් ඉතින් ඔහොම අවුරුදු ලක්ෂ ගාණක් දුවනවා. දුවන එකම වැඩේ. පිච්චෙනවා, දුවනවා, මැරෙනවා, ආයි උපදිනවා, පිච්චෙනවා, දුවනවා. ඕක තමයි ජීවිතේ. ඔහොම දුවලා කාලයක් ගියාම අර මහනිරේ නැගෙනහිර දොර විවෘත කරනවා. දැන් ඉතින් අර සත්වයා හිතාගෙන සන්තෝෂයෙන් දුක ඉවරයි කියලා දුවනවා. නැගෙනහිර දොර විවෘත කර ගමන්